කසාද බැලලාම ආදරේ අඩු වෙනවද දෙයනේ? nail එක කොහෙන්ද? එතකොට මගේ shoes කොහෙන්ද? මගේ dress එක කොහෙන්ද? හයි ළමයි. ඉතින් ඔන්න මං අද මේ ලෑස්ති වෙන්නේ මගේ ජීවිතේ මම ෆස්ට් ටයිම් කරපු ලස්සන වැඩක් ෂෙයා කරගන්න. මොකද මට හිතුණා මේක මම පස්සේ කාලෙක මට බලලා මං ඉන්න තත්ත්වෙත් එක්ක මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මං ඉස්සලාම ගියා සැලොන් ඩැන්ඩි එකට. ඉතින් අක්කි මට ලස්සන මේකප් එකක් දාලා දුන්නා. ඉතින් මෙන්න මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මං ආසම මෙයා අකි මගේ දාන මේ කලර් ටෝන් එකට. ඒක නම් මාරු ලස්සන. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. මේක ළමයි ඊයේ දවසම හොයලා තමයි ගත්තේ. මොකද බ්ලැක් කලර් අඳිමු කියලා අපි කතා වුණා. ඊට පස්සේ ඔන්න අපි වාහනේ යන ගම මේ තියෙන්නේ අද මගේ ඉවෙන්ට් එක තියෙන හොටෙල් එක ආර්යා ග්‍රෑන්ඩ්. ඉතින් මේක තියෙන්නේ මං හිතන්නේ ගම්පහ සයිඩ් එකේ. ඉතින් අද අපි දෙන්න තමයි හොස්ට් කරන්නේ මේ ඉවෙන්ට් එකේ. ආලවන්ත රාත්‍රී. ඉතින් අම්මිටත් ඔන්න වීඩියෝ කෝල් එකක් කරන් පෙන්නුවා මම මෙහෙම ඇඳගෙන යන්නේ කියලා. ඉතින් ආලවන්ත රාත්‍රියට ඊට පස්සේ ගර්ල්ස් සාමාන්‍යයෙන් වොෂ්රූම් ගියාම කරන දේවල් තියෙනවනේ. ඉතින් ඔන්න අපි අකිගේ අලුත් සින්දුවක් රිලීස් වෙන්න තියෙනවා. ඒකට TikTok එකක් කරගත්තා. ඉතින් අපි දෙන්න එකතු වෙලා TikTok කරලා ඉවර වෙලා තමයි ඔන්න ඉවෙන්ට් එකට අතුරට යන්න අපි. ඊට කලින් මම පොඩ්ඩක් මගේ අවුට්ෆිට් එක පෙන්වන්න ඕනේ කියලා හිතුවා. මෙන්න මේක තමයි මගේ අවුට්ෆිට් එක. ඉතින් ඔය විදිහට රෙඩි වෙලා ඉවර වෙලා මම ඉවෙන්ට් එක පටන් ගන්න ගියා. අහන්න එන්නකෝ. ආදරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ කොහොමත් අපි හිතනවට වැඩිය උගාගේ දේවල් තියෙන වචන ආදරය කියන්නේ. ඒකට හේතුව සාමාන්‍යයෙන් වැලන්ටයින් ඩේ එක දවසේ විතරක්මද අපි ආදරය කරන්නේ. නැත්නම් වැලන්ටයින් ඩේ එක තියෙන්නේ ආදරේ නමද ඔබ පොඩක් හිතන්න වෙන කාරණාවක්. ආදරයට මොකද එක දවසක් හැමදාම අපි ආදරය කරනවා. ඉතින් ආදරය කරන ඔයාලා හැමෝම අද ඇවිල්ලා තියෙන්නේ ආදරය වැළඳ ගන්න. මේ ලස්සන රාත්‍රියට අපිත් එක්ක ලස්සන ඉවෙන්ට් එකක් අපි ප්ලෑන් කරලා තියෙනවා. අපි පොඩ්ඩක් කියමු මේ ඉවෙන්ට් එකේ මොන දේවල් ඉස්සරහට යාලා දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි තැනකට ආවහම අපි බලන්නේ සතුට. එතකොට ওই සතුට වෙනුවෙන් තමයි මුගක් දේවල් ජීවිතේ අපි කරන්නේ. එතකොට ජොබ් එකක් කරන්නේ අපි ආදරය කරන්නේ නේද? අපි ට්‍රිප් එකක් යන්නේ නැත්නම් පාටි එකකට යන්නේ මේ හැම දෙයකටම මූලික හේතුව තමයි සතුට. ඉතින් අපි ආදරය කරන්නේ සතුට වෙනුවෙන්. ඉතින් ඒ නිසා අද පෙම්වතුන්ගේ දවසේදී මේ සතුට ඔයගොල්ලන්ට තනියම නෙමෙයි ෆැමිලි එකටම බොහොම සතුටු හිතෙන දවසක් කරන්න තමයි ආර්යා ග්‍රෑන්ඩ් හෝටල් අධිපතිතුමා ඇතුළු මට මේ ඉවෙන්ට් එක මෙච්චර ස්පෙෂල් වෙන්න හේතු කාරණා කිහිපයක් තියෙනවා. ඒ අතරින් මේක තමයි මම ලයිව් පර්ෆෝම් කරන පළවෙනි ඉවෙන්ට් එක. ඇත්තටම ලයිව් ගිහිල්ලා අවුට්ඩෝර් මොකද අපේ channel එකේ ඉවෙන්ට්ස් මම කරලා තිබ්බට ඒකේ පොඩ්ඩක් අර බයක් නැහැ. නමුත් මෙතන ඉන්න හැමෝම මං කාවත් අඳුරන්නේ නැති අය. අන්න ඒක නිසා පොඩ්ඩක් මට මේක ස්පෙෂල්. ඒ වගේම මේක වැලන්ටයින් එකට කරපු ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් කරපු ස්පෙෂල් ඉවෙන්ට් එකක්. ඒ වගේම මට හම්බ වෙච්ච යාළුවෝ ගොඩක් හිටියා ස්පෙෂල් අය, අලුත් අය. ඉතින් අක්කීමා එකතු වෙලා ඔන්න කන ගමන් සින්දු අහා ඩාන්ස් කර තමයි කැම්ප්. එච්චරම ලස්සනයි. ඉතින් මට මතක විදිහට බෑන්ඩ් එකේ නම නම් ඇත්තටම මට මතක නෑ. යාළුවා නම් මාරම ටැලන්ටඩ් බෑන්ඩ් එකක්. යාළුවා මාර විදිහට පර්ෆෝම් කරලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉවෙන්ට් එකේ පොඩි අපි එකෙන් කම්පිටිෂන් වගේක් තිබ්බා. බෙස්ට් කපල් එක, බෙස්ට් ඩාන්සින් කපල් එක, එතකොට
ඔයා ඒක තරහ වෙන්න ඕනේ නැහැ. ඔන්න ඔය වගේ එක එක කැටගරිස් තිබ්බා. දැන් නම් ඉතින් වැලන්ටයින්ස් ඉවර වෙලා 2 weeks විතර ගිහිල්ලත් එක්ක තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මොකද ළමයි මම මාර විදියට බිසි වෙනවා. මට මේ vlog එක edit කරගන්න බැරිව ගියා. ඉතින් ඇත්තටම sorry මෙච්චර කාලයක් ඇත්තටම vlog එක දාන්න. ඊට පස්සේ මම රෑට කෑවේ pasta and chicken and ඔන්න salad එක. ඉතින් කාලේ ඉවර වෙලා මේක කන්නේ අද්දි ළමයි පුදුම ගොඩක් තිබ්බේ. මොකද මේ ඉවෙන්ට් එක ආඩර් බ්‍රෑන්ඩ් එකේ නැත්තම් යාළගේ ෆස්ට් ඉවෙන්ට් එකක් ආලවන්ත රාත්‍රියක්. ඉතින් ලව් බර්ඩ්ස්ලා වෙනුවෙන්ම ක්‍රියේට් කරපු ලස්සන ඉවෙන්ට් එකක්. ඉතින් හොස්ට් කරන්න වා කියන එක මම මාරම කියන්නේ ප්‍රසන්ට කෙනෙක් විදිහට මං හිතනවා මම තව මගේ හැදෙන්න ඕන දේවල් තියෙනවා. ඇත්තටම මේ ෆීල්ඩ් එකේ මාර ටැලන්ටඩ් අය ඉන්නවා. ඉතින් මම ඒ වගේ ගොඩාක් ටැලන්ටඩ් කෙනෙක් එක්ක සහ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් කිව්වොත් මම හරි. ඉතින් ඔෂාන් අයියා කියන්නේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්. ඉතින් එයාත් එක්ක හවුස් කරන්න ලැබෙනවා කියන්නෙම මං හිතන්නේ මගේ වාසනාවක් අද දවසේ. ඉතින් මට එයාත් කියලා දුන්න සමහර දේවල් අපි කොහොමද කරන්න ඕනේ කියලා. ඒ වුණාට ළමයි මට මාර කන්ෆිඩන්ස් එකක් තිබ්බා. බට් සමහර තැන්වල මට මාර බයයි. ෆස්ට් ටයිම් නේ මම මේක ගියේ. ඉතින් මගේ අතින් සමහරලාට වචන වරදිනවා. මගේ අත පිටිපස්සට යනවා. මම වෙවුලනවා. හැබැයි හැම මොහොතෙකම ඔෂාන් අයියා අල්ලගෙන හිටියා. යා මේක කොහොම හරි ඇදගෙන ගියා ඉවර වෙනකන් ඉවෙන්ට් එක. ඉතින් මට පුළුවන් විදිහට මම මේ ඉවෙන්ට් එක කරා. ඔයාලා දැන් පුළුවන් නම් කියයි කණේවා විතරයිනේ මේ වීඩියෝ එකේ තියෙන්නේ කියලා. ඇත්තටම නෑ. මොකද අනිත්‍යව වීඩියෝ කරලා නෑ. මම වීඩියෝ කරන්න දීපු කෙනා. ඉතින් කණේවා ටික විතරක් මට තනියම වීඩියෝ කරගන්න පුළුවන් වෙච්ච නිසා කණේවා ටිකක් තිබ්බා. මම ඇත්තටම මට මේ එළඹිච්ච හැම අවස්ථාවකටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මෙච්චර ලස්සන දේවල් මගේ ජීවිතයට එකතු කරලා දෙන්න මං හිතන්නේ මේ යුනිවර්ස් එක ප්ලෑන් කරලා තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මම මෙච්චර ලස්සන මෙච්චර හොඳ මිනිස්සු මට මුණගස්සන්නේ යුනිවර්ස් එක. ඒ වගේම මට මගේ ලයිෆ් එකේ ටාගට්ස් තියෙනවා ළමයි. ගෝල්ස් තියෙනවා අචීව් කරගන්න. ඉතින් ඒ ටාගට්ස් ගෝල්ස් අචීව් කරගන්න මං හිතන්නේ මට ශක්තියක් වෙලා තියෙන්නේ මේ යුනිවර්ස් එක. මේ වගේම මගේ ආත්ම විශ්වාසය මගේ ආත්ම අභිමානය කියන දේ මට මාන විදියට වටිනවා. ඉතින් මේ අවස්ථාවත් මම තෑන්ක් කරන්න හිතාගත්තා. මොකද මට මේ වගේ ලයිව් ඉවෙන්ට් එක පර්ෆෝම් කරනවා කියන එකම as a presenter මාරම පට්ටම සතුටුදායක දෙයක්. මට සමහර සිංහල වචන කියන්නේ මම කතා කරන විදිය සමහර විට කට්ටියට අපහසු වෙන්න පුළුවන්. බට් මං හිතනවා ඔයාලා ඒ විදිහටත් ආසයි කියලා. අන්ත වෙනම ඉවෙන්ට් එක ඉවරුනේ. දැන් වෙලාව මං හිතන්නේ එකටත් කිට්ටුයි. තාම මම මේකප් එකකට මොකුත් වෙලා නැහැ. බලන්න මම ලස්සන ඉන්න විදිය. ඉතින් මට මේ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. කොහෙන්ද මේකප් කරේ, නේල් එක කොහෙන්ද, එතකොට මගේ ෂූස් කොහෙන්ද, මගේ ඩ්‍රෙස් එක කොහෙන්ද, නැක්ලස් කොහෙන්ද, ඔක්කොම කොහෙන්ද කියලා මම කියන්නම් වීඩියෝ එක අන්තිමේට. ඉතින් මට මේ වගේ ලස්සන මේකප් එකක් කරලා දුන්නා ඩැනි අක්කා. සලෝන් ඩැන්ඩි. thank you very much. හරිම ලස්සනයි. ඇත්තටම තාමත් හොඳ විදිහට තියෙනවා. නම් අදට vlog එක ඉවර කරමු. ඉතින් ෂූස් දෙක මම ඕඩර් කරේ ෂේන් එකෙන්. ඒ වගේම මේ ඩ්‍රෙස් එක සීනේරෝ කියලා ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකකින්. ඒ වගේම මේ ජුවලරීස් මම ගත්තේ කූල් ප්ලැනට් එකෙන්. ඉතින් තව මම ඔයාලට මේ දේවල් ඔයාලට ගන්න අවශ්‍ය නම් මම ඒ අදාළ තැන්වල ලින්ක්ස් මම ටැග් කරන්න මගේ බයෝ එකේ. sorry. ඒ වගේම thank you very much මගෙත් එක්ක මගේ ලස්සන වැඩ බෙදා ගන්න ඔයාලට. මේ වගේ ලස්සන වැඩ බලා ගන්න ඕනි නම් ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරගෙන යන්න. thank you for watching. ඊළඟ bye bye අතර